මල්කිනිත්තක පුරාවෘතය Forget Me Not. මා අමතක කරන්න එපා. A novel by Charita Pravardhani Bandara and Chaturi Damayanti. උතුරු අර්ධගෝලයේදී ස්ක්‍රෝපියන් ග්‍රාස් ලෙස හඳුන්වන Forget Me Not උතුරු ඇමරිකානු රටවලට ආවේනික සදා හරිත පැලෑටියකි. බෝරා ජනීසි පවුලෙහි සමාජිකයෙකු වන අතර විද්‍යාත්මක නාමය මයෝසෝටිස් ඇල්පෙස්ට්‍රිස් වේ. සීතල කඳුකර වනාන්තර බැවුම් හා තෘණ සහිත මිටියාවත්වල බහුලව වැවෙන අඟල් 4-12 පමණ උස ඇති පඳුරු සහිත කුඩා පැලෑටි ලානිල් පැහැති වෘත්තාකාර පෙති 5ක් හා දීප්තිමත් කහ පැහැති මද්දකින් යුතු කුඩා මල්කිනිති පුබුදවයි. ව්‍යාප්තිය බීජමල්කිනි. අලස්කාවේ ජාතික පුෂ්පය සහ දකුණු ස්වීඩනයේ ඩැල්ස්ලන්ද ප්‍රාන්තයේ ප්‍රාන්ත පුෂ්පය ලෙස සැලකේ. ලෝකයේ පුරාවෘත්ත රැසකට උපත දෙන Forget Me Not සැබෑ ආදරෙත් සදාතනික මතකයේත් සංකේතයයි. Nothing is ever really lost to us as long as we remember it. අපේ මතකයේ රැඳී තිබෙන තුරු කිසිවක් කිසිදා අහිමි නොවේ. By L.M. Montgomery, The Story Girl. Forget Me Not මල්කිනිත්තක පුරාවෘතය. සාත්තු නිවාසයේ සිනිදු මිතුරිය. මොකක් හරි කතන්දරයක් දන්නවද? ඒ අය මගේ නැසූ පළමුවැනි පැනය. සාත්තු නිවාසයේ හැම කෙනෙකුගෙන්ම කතන්දරයක් දන්නවාදයි අසන අලුත් නේවාසිකයෙක් ගැන අසා තිබුණත් ඒ නේවාසිකයා තාරුණ්‍යයේ අගභාගයේ ඉන්න කාන්තාවක් ලෙස මම මවාගෙන උන්නේ නෑ. බලාපොරොත්තු නොවුන තැනකදී හදිසියේ ඇය මුණ ගැසීමත් ඇගේ ප්‍රශ්නයක් නිසා මම මුල් වතාවේ ගොළු වුණා. තප්පර කිහිපයකට පසු මම හිස දෙපැත්තට වැනුවේ ඇත්තටම මා දන්නා කිසිදු කතන්දරයක් එවල සිහිපත් නොවු නිසයි. ඇරත් මට කතන්දරයක් කීම වෙනුවෙන් නතර වෙන්නට වෙලාවක් තිබුණේ නෑ. මගේ පිළිතුර ඇගේ ඇස්වල කිසිම අමනාපයක් හෝ බලාපොරොත්තු කඩවුණු පෙනුමක් ඇති කළේ නෑ. ඈ කතන්දරයක් නොදන්නා මා ගැන අනුකම්පාවෙන් මෙන් මා දෙස බලා නිහඬවම මා පසු කරගස් තවත් නේවාසිකයෙකුගෙන් ඒ ප්‍රශ්නයම ඇසුවා. ඒ වාරේ නම් ඇගේ වාසනාවට ඔහු ඇය අසල නවතිනවත් ඔවුන්ගේ කතා බහ බොහෝ කල් අඳුනන අය මෙන් ගලා යනවත් මම දුටුවා. සමහර විට ඔහු ඇයට කතන්දරයක් කියා දෙන්නට ඇති. ඇත්තටම ඊළඟ දවසේ මම ආයෙත් නම් මගේ ප්‍රශ්න ඉස්සරහා ගොළු නොවන වගට දිවුරලා එයා ළඟින් යවිදගෙන ගියේ. වෙන එකක් තියා කල්තියාම සූදානම් කරගත් කතන්දරයක් පවා මගේ ළඟ තිබුණා. ඇය මගෙන් කතන්දරයක් දන්නවාද ඇසූ සැනින් අපොයි ඔව් මම ඇතිතරම් කතන්දර දන්නා. ඔයාට ඕනේ නම් මේ දැන්නුනත් මට කතන්දරයක් කියා දෙන්න පුළුවන්. කියා ආඩම්බරයෙන් සහ විශ්වාසයෙන් පප්පුව පුරාගෙන කියන එකයි මගේ සැලසුම වුණේ. ඒ දාවාසනාවක මහත එදා ඇගේ ප්‍රශ්නය වෙනස් එකක්. ඔයාගේ පළවෙනි පෙම්වතා මොන සුවඳද? ගොළුවීම ඔන්න ආයෙත් ඒක ආවා. මම ඇය ළඟ නැවතිලා ඇගේ ප්‍රශ්නයට පිළිතුර කල්පනා කරා. ඇත්තටම මගේ පළමු පෙම්වතා මොන සුවඳද? දශක ගණනාවකට පෙර මා පෙම් කළ ගැටවරයෙකුගේ සුවඳ කොතරම් උත්සාහ කළත් මතක් කරගන්නට මට හැකි වුණේ නෑ. බොහෝ විට ඔහු ළඟින් එන්නට ඇත්තේ පාසල් කමිසයක සුවඳ නැතිනම් මා මුණ ගැහෙන්නට එන දවසක ලදරු නැගිනියකින් සොරාගෙන අඳුම පුරාම හලාගත් කොළොන් වර්ගයක සුවඳ. ඒත් මට හැබෑවටම මතක නෑ. ඔයා එයාගේ සුවඳ අමතක කළාද? ඈ තුල නොපිට පෙරළුවා. එක්වරම මට දැනුනේ වරදකාරී හැඟීමක්. එහෙනම් ඔයා දන්නවද 5 වෙනි ඍතුවේ නම? ඇය මට පෙන්වන්නේ ඇඟිලි 4ක්. ඒත් මම ඇය නිවැරදි කරන්නට ගියේ නෑ.
මම දන්නවා ඇය පෙන්වන්නේ පහ වගේ. ඒත් අවාසනාවට වගේ මම දැනගෙන හිටියේ මල් පිපෙන වසන්තයත් දිගම දිග උණුහුම් දවල් කාලේ තියෙන ගිම්හානයත් කොළ හැලෙන හේමන්තයත් ලස්සනටම තරු දකින්න පුළුවන් සිසිරියත් ගැන විතරයි. මගෙන් පිළිතුරක් නැති තැන අය සිනාසුණා. පස්වෙනි ඍතුවට නමක් නෑනේ. ඒකේ තියෙන්නේ අපිට අමතකුණු දේවල්. අමතකුණු මතක හැම එකක්ම. ඔයාගේ පෙම්වතාගේ සුවඳත් එහෙ ඇති. ඇගේ සිනිදු හිසකේ කඳුකර සුළඟ ගසාගෙන යනවා. එම්බ්‍රොයිඩර් බේබි රෝස කිනිත් තියෙන අත්වැසුම් පැළඳගෙන ඉන්න ඇගේ අත් එකිනෙකට පිරිමැදිමින් උණුහුම් කරගන්න උත්සාහ කරනවා. ඇගේ මෆ්ලරයේ කොනක් ලිහිල් වෙලා. සීතල කඳුකර සුළඟ එතනින් ඈතුළට කාන්දු වෙනවා. මම හිමින් සීරුවේ මෆ්ලරය සකස් කළා. ස්තුතියක් ඇඳුණු බැල්මක් මා වෙත හෙළුවා. මං ඔයාට රහසක් කියන්නද? මට තාමත් මගේ පළවෙනි පෙම්වතාගේ සුවඳ මතකයි. තරුණ කතන්දර කියන්න. මං කතන්දර කියන්නෙක් විදිහට ජීවත් වුණු දවස්වල මිනිස්සු වැඩියෙන්ම ආස කළේ ප්‍රේම කතා අහන්න. ඉතිහාසගත යුද්ධ, රාජකීය පෙළපත්, පුරාණ මායාකාරයන්, ආකාශ වස්තු, දේශාටන වාර්තා වලටත් අසාමාන්‍ය ඉල්ලුමක් තිබුණා. ඒත් එයා උනන්දුනේ වෙනස්ම දේවල් හොයන්න. මීට කලින් කිසිම දවසක වෙන කවුරුවත් නොහිතපු කාරණා ගැන හිතන්න. රොබරෝසියා මල්ලට තප්පර මල් කියලා කියන්නේ ඇයි? ඔයා හිතන විදියට මරණයෙන් එහා පැත්තේ තියෙන්නේ දූපතක්ද, කඳුවැටයක්ද, උද්‍යානයක්ද? එයාට ඕනුනේ මම හැමදාමත් කතන්දර කියන්නෙක් විදියට ජීවත් වෙනාට. දවසේ අන්තිම ඉර එළිය කඳුවස්සෙන් නොපෙනී යනතුරු හෙවණලි වැටුණු ගහක් යට ඉඳගෙන නන්නාඳුනන සංචාරකීන්ට කතන්දර කියනවට. එයාත් එතකොට මල් ළඟ ඉඳගෙන මට අමතක වෙන තැන් මතක් කරන්නත් අපට තේ හදා දෙන්නත් පොරොන්දු වෙලා හිටියා. ඒ ජීවිතය ගලාගෙන ගියේ අපි තෝරාගත් මාවතේ නෙමෙයි. අපි දැකපු හැම හීනයක්ම අපේ අත්වලින් ගිලිහිලා ගියා. අහිමි වීම කියන වචනේ තේරුම හරියටම මට උගන්වමින් අතුරුදහන් වුණා. ඊට පස්සේ ලෝකේ හැම කතන්දරයම අමතක වෙලා ගියා. මම ආයෙමත් කතන්දර කියන්නෙක්. හැම හන්දාවකම මිදුලේ එක්රැස් වෙන සංචාරකීන් අතරේ මම ඇගේ මුහුණ හොයනවා. ඇය නැහැ. මට කියන්න කතන්දරත් නැහැ. කොතනකදී හෝ ඔබට ලෝකයේ සියලුම කතන්දර හංගාගත් දෑසක් ඇති. බොළඳ කෝලංකාරයක් හමු වුණොත් ඇය එන්නතුරු කෙනෙකු මග බලාගෙන ඉන්නා බව කියන්න. ශෝකජනක දෑසකට පෙමින් බැඳුණු තරණයක්. ඇයට තිබුණේ විශාල දුක්බර ඇස්. ඇගේ ඇස්වල hina වෙන වෙලාවට පවා ශෝකයක් දැවෙලා තිබුණා. මම කවදාවත් ඊට හේතු හොයන්න ගියේ නෑ. ඒ ඇයිකියා කවුරු හරි ඇහුවොත් මට දෙන්න තියෙන එකම පිළිතුරුනේ මම ආදරය කළේ ඇගේ ශෝකජනක ඇස්වලට කියන එකයි. අපි මුණ ගැහුණේ අහම්බෙන්. එක්තරා දවසක අපේ ඇස් එකිනෙක ගැටුණු තප්පර කිහිපයකින් පස්සේ ඇයව නැවත දකින්නට ලැබේවි මම කවදාවත් සිතුවේ නෑ. ඒත් ඒ නැවත මුණ ගැසීම සිද්ධ වුණා. ඒ කඳුකර තනිතලාවක සත්ත්ව සුබසාධන කඳවුරකදී. මම උන්නේ තුවාල වුණු කුඩා බලපැටියෙකු ඔහු සැඟවුණු තැනින් නිවතට ගන්න උත්සාහ කරමින්. එතැන අතෑර දැමුණු කර්මාන්ත ශාලාවක අබැලි දෑ දමන තැනක්. මරති ලෑලි, වීදුරු කටු සහ ලෝහ තහඩු අස්සේ බලු පැටවා තව තවත් ඇකිලේ සැඟවමින් උන්නා. ඒ අතරේ මම ඇයව දැක්කේ. දුටු විගසම අපි අඳුනගත්තා ඒ අපි වගේ.
හෝරාවකට ආසන්න කාලයක් මගේ උපරිම කරුණාවන්ත කටහඬින් කතා කළත් පිටතට නොඅසිඟිත්තා කැමැත්තෙන්ම වගේ ඇගේ දෑත්වලට ආවා. විශ්වාස කළ නොහැකි තරම් පුදුමාකාර මුණගැසීමකින් පසු අපි දෙදෙනාම දැනගෙන උන්නා ඉතා කෙටි කලකට හෝ අපි එකිනෙකා වෙත බැඳෙන්නට යනවග. ඇයෝ මාව විවාහ කරගත්තේ. මම ඇගෙන් කිහිප වතාවක් මසා තිබෙනවා. ඒ හැම වතාවකම ඇගේ ශෝකජනක ඇස්වල ආදරේ පුරාගෙන මන් දිහා බලා ඉන්නා. ඊළඟට ඇමට පිළිතුරු දෙනවා. ඔයා මූදු සුවඳ හන්දා. සදාකාලික ප්‍රශ්න අසන්නේ. ඒ වුණාට මට නම් හිතෙන්නම ජනේලේ ටිකක් අරින්න. ඒගොල්ලෝ උමතුවෙන් කළුවර වැටුණු මහස කොච්චර ලස්සනද? වලාකුළු නදිය අහසක දාස් ගාණක් තරු පායලා තියෙන හැටි ඒගොල්ලෝ කවදාවත්ම දැකලා නැතු ඇති. දැක්කනම් මට එළියට බහින්න එපා කියන්නේ නෑනේ. මට ගෙදර යන්න ඕනේ. ගෙදර හිටියනම් කවුරුත් මට අහස බලන්න එපා කියන්නේ නෑ. පිනි පොඩ්ඩක් ඔළුවට වැටුණයි කියලා කලබල වෙන්නෙත් නෑ. අපි ජනේලේ අරිමු. ඒත් මං කොහොමද ජනේලේ ළඟට යන්නේ? කළුවර අස්සෙන් හැම තැනකම 아무තු එළිය වගේක් පේනවා. මගේ කොණ්ඩෙත් පැටලෙන්නේ නා. අහසේ දරු ඔක්කොම විමර කඩන් වැටෙනවද කොහෙද? අයියෝ, අපි කොහොම හරි ඒගොල්ලොන්ව බේර ගන්න ඕනේ. මොකද කරන්නේ? මං හයියෙන් කෑ ගැහුවොත් උදව්වට කවුරු හරි ඒවි. හැමතැනම හොඳටම එළියයි. කවුරු හරි මාව හොඳටම තුරුළු කරගෙන ඉන්නවා. එයා හරීම රස්නේ. බය වෙන්න එපාලු මට. එයා ඉන්නාලු. ඒත් එයාට පුළුවන් වෙයිද තරු ටික බේරගන්න? තරු කඩා වැටෙනවා. අපි ගිහින් අල්ලගමු. එයා hina වුණා. එයාගේ මූණත් රෑහස වගේ ලස්සනයි. මං එයාට කැමතියි. එයා ඇඳගෙන ඉන්න රෑගවුම හරිම සිනිතුයි. තරු එකක්වත් කඩා වැටිලා නැහැ. හැමෝම සනීපෙන් ඉන්නවා. අපි ගිහින් බලලෙමුද? මං හා කිව්වා. එයා මගේ ගවුම හරි ගස්සලා සීත කබායක් අන්දලා අතින් අල්ලගෙන එළියට එක්කගෙන ආවා. අන්න අහස. ඔක්කොම දරු අහසේ. එකක්වත් කඩාගෙන වැටිලා නැහැ. බොරුවටනේ මං බය වුනේ. ඉක්මනින් ආපහු යන්න වෙයි. සීතල කාලේ රැට වැඩි වෙලා මිදුලේ ඉන්න එක නුවණට හුරු දෙයක් නෙමෙයි. ඔයාට හෙම්බිරිසාව හැදේවි. ඔන්න යාටත් අනිත් අයගේ උමතුව හැදිලා. තරු බැලුවම හෙම්බිරිසාව හැදෙන්නේ කාටද? අනේ අපි තව ටිකක් කිම්මු. හැබැයි එයා මට යමු කියලා කරදර කරන්නේ නැහැ. ඒකනේ මං කිව්වේ. එයා හරිම සිනිදුයි. ඔයා දන්නවද සීතල කාලේ තරුවල එළිය වෙනදට වඩා වැඩි වෙන්නේ මොකද කියලා? වැඩක් නෑනේ. මෙහි ඉන්න කවුරුත් කිසිම දෙයක් දන්නේ නෑ. සීත කාලේ තරුවල එළිය වෙනදට වඩා වැඩි වෙන්නේ සීත කාලේ රැට හුඟක් කළුවර හින්දා. තරු අපි ගැන දන්නවා. ඒගොල්ලන්ට හරීම දුකයි අපි අතරමං වුණොත් කියලා. ඒකයි හුඟක් කළුවර රැට හුඟක් වැඩියෙන් දිලිසෙන්නේ. ඇහෙන්නේ නැද්ද? දිලිසෙනවට අමතරව ඒගොල්ලෝ මහා අයියේ මුර දෙනවා. ඒයි පුංචි නෝනා, ඔයාගේ ගෙදර ඔය පැත්තේ නෙවෙයි. මෙන්න මෙහෙ. ඒ තරුව, මටත් ගෙදර යන්න පාර කියා දෙනවද? බිඳුණු මිනිස්සුන්ට ආදරය කරන එක කොහෙත්ම ලේසි නෑ. යුමීසං කැබලි වෙච්ච ඔවුන්න තදින් වළඳගත යුතු වෙනවා. මෘදු නමුත් ස්ථීර ප්‍රේමයකින්. ඒත් ඒ තියුණු දාර සහිත බිඳුණු කැබලි වැළඳගන්නා ආදරණීයාව රිදවනවා. ඔහුවත් කපා දමනවා. මට හොඳටම විශ්වාසයි ආදරය කියන්නේ කැපකිරීමක්. වග කියන්නට ඇත්තේ මේ ලෝකයේ මුල් වතාවට බිඳුණු ගැහණියකට ආදරය කරපු කරුණාවන්ත හැපි ඇති පිරිමියෙක්. කැබලි වුණු පිරිමියෙකුට ප්‍රේම කළ විශාල හදවතක් ඇති ගැහණියක්. ඔල්ලා
විශ්වයේ කෙළවරේ තිබෙන්නේ වසන්තයේදී මල්බර වෙන චෙරි ගස් කිහිපයක් සහ සරත් කාලයේදී කොළ හැලෙන මේ පල්තුරු කිහිපයක් බවයි මගේ විශ්වාසය. එහෙම විශ්වාසයකින් කාටවත් හනි වෙන්නේ නැහැ. කුමන ඍතුවකදී වුණත් එතන ඉතාම අලංකාර ඇති. මම ඔයාට වන කොණ්ඩකූරයිති සචිකෝ සංට. ඒ අගිස්සේ ප්ලාස්ටික් බබලු කිහිපයක් උණු කිරීමෙන් චෙරිමල් කිනිත්තක් දවටුවේ මං. ඒව නෙලාගත්තේ විශ්වයේ කෙළවර ඇති ගසකින්. රතු මේ පල් කොළ ඔයාට ඊළඟ සරත් කාලයේදී ලැබේවි. මා කිනිත්තක පුරාවෘතය ෆ්‍රගෙත් මිනාත් චප්ටවාන අරං ඉක්මන්ට එන්නම්. එතකං සතුටින් පැරිස්මින් ඉන්න. Thank you for listening.